ආයිබෝන් යාළුවනේ අදත් මම ඔයාලා හැමෝම සස්පිරි ක්‍රියේෂන් YouTube channel එක සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ඔයාලා මේක තුල ඇවිත් මගේ Adobe Photoshop සිංහල tutorial series එකේ 4 වෙනි වීඩියෝත් එක්ක. ඉතින් ඔයාලා කලින් වීඩියෝ තුන බැලුවේ නැත්නම් මම දැන් මේ උඩින් දාලා දෙන කාඩ් එක ක්ලික් කරලා ඒ වීඩියෝ තුනත් බලලා එන්න. ඉතින් අද මම ඔයාලට මේ වීඩියෝෙන් ගෙනල්ලා තියෙන්නේ shape tool, blur tool, burn tool, pen tool කියන tools 4 ගැන. ඉතින් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙන් තියෙන රතු පාට subscribe button එක click කරලා මාත් එක්ක දිගටම එකතු වෙන්න. ඉතින් මුලින්ම blur tool එක ගැන කතා කරමු. ඉතින් ඔයාලට blur tool එක මෙන්න මේ වගේ අපේ tool bar එකේ ඉන්න වතුර බින්දුවක හැඩයට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපේ ඒ tool එකේ විදිහට ක්ලික් කරලා ඇස්සේ අපිට මේ වගේ brush එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට ඒක right click කරලා අපිට මේ brush එකේ තියෙන details වෙනස් කරගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඉතින් මම මේ තියෙන ඉලක්කම් ටිකක් උඩ brush කරද්දි එයා blur වෙනවා බලා ගන්න පුළුවන්. ඔයාලට ඒක අන්ඩු කරද්දි වෙනස පේනවා ඇති. ඉතින් මේ තියෙන Photoshop එකේ blur කරන්න පුළුවන් එක ක්‍රමයක් විතරයි. තව ගොඩක් ක්‍රම තියෙනවා. අපි ඊළඟ වීඩියෝ වලින් එයත් බලමු කොහොමද Photoshop එකෙන් blur කරගන්නේ කියලා. ඉතින් අපි ඊළඟට burn tool එක ගැන කතා කරමු. ඉතින් මෙයාගේ අපිට අතක වගේ හැඩේ රූපයකින් තමයි burn tool එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ tool එකෙන් අපි මේ tool එකත් ගියට පස්සේ අපිට අර වගේ brush එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකෙන් වෙන්නේ අපිට අපේ image එකේ තියෙන අපි brush කරන තැන් වල තියෙන brightness එක අඩු වෙනවා වගේ දෙයක්. ඒ කියන්නේ අපේ image එක burn වෙනවා වගේ දෙයක් තමයි මේකෙන් වෙන්නේ. ඉතින් අපිට මේකේ light වැඩි තැනක් තියෙනවා නම් මේක අඳුරු කරගන්න වගේ මේ burn tool එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේක burn tool එක right click කරලා පස්සේ තව dodge tool කියලා තියෙනවා. ඉතින් ඒකේ වෙන්නේ අපේ burn tool එකෙන් එන අනිත් පැත්ත. burn tool එකෙන් එන්නේ අපේ image එක burn වෙන එක වගේ අපි මේ dodge tool එකෙන් අපිට පුළුවන් අපි image එක brush කරන තැන් brightness වලින් වැඩි කරන්න. ඉතින් ඒක තමයි මේ tool දෙකෙන් වෙන්නේ. ඉතින් ඊළඟට අපි pen tool එක ගැන කතා කරමු. ඉතින් ඔයාලට tool bar එකේ මෙයාගේ පොඩි pan එක වගේ තුඩක වගේ රූපයෙන් තමයි pen tool එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකෙන් අපිට කරගන්න පුළුවන් ඉන්නේ අර අපි කලින් lasso tool වලින් කරාගේ selection එක ඇඳ ගන්න එක. හැබැයි මේ selection එක අඳින්නේ අපි ඉස්සෙල්ලා path එකක් ඇඳගෙන ඉවරලා ඊට පස්සේ තමයි selection එක අඳින්නේ. ඉතින් ඔයාලට මේකේ object එකක් select කරගන්න ඕන නම් ඔයාලගේ image එක zoom කරලා වගේ මේකේ අපිට path එකක් ඇඳ ගන්න පුළුවන්. ඉතින් මම මේකේ නිකන් සරල path එකක් දැන් ඇඳගත්තා. ඉතින් ඊට පස්සේ මේ ඇඳගත්තු path එක අපිට මේ උඩ අපේ මේ තියෙන tools වලින් selection කියන එක ඔබලා එන window එක okay කරලා අපිට මේ ඇඳගත්තු path එක selection එකක් විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඒතකොට අපිට සාමාන්‍ය දේට අපිට move tool එකට ගිහිල්ලා අපි ඇඳගත්තු selection එකට දාලා තියෙන layer එකේ තියෙන කොටස අපිට මේකේ move කරගන්න, delete කරගන්න වගේ දේවල් උනත් කරගන්න පුළුවන්. ඉතින් මම control D ඔබලා ඒ ඇඳගත්තු selection එක අයින් කරගන්නවා. ඉතින් අපි ඊළඟට කතා කරමු අපේ pen tool එකට right click කරලා freeform pen tool කියන එකෙන් වෙන්නේ මොකද්ද කියලා. ඉතින් මේ tool එකෙන් වෙන්නේ අපි මෙයාගේ mouse එක ඔබාගෙන මෙයාගේ ඇඳගෙන යද්දී සාමාන්‍යයෙන් pencil එකකින් අඳිනවා වගේ අපිට මෙයාගේ ඉරි ඇඳගෙන යන්න පුළුවන්. මේක අපිට වක්‍ර රේඛාවනත් අඳින්න පුළුවන්. ඉතින් මෙයාගේ අවසානට අපි අර විදිහට අවසාන තැනට අවිල්ලා මේ නැවැත්තුව රසේ අපිට මෙයාගේ ඔටෝම මෙයාගොල්ලෝ path එකක් ඇඳලා දෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් කලින් pen tool එකේ මේකේ වෙනස තියෙන්නේ pen tool එක අපිට අඳින්න පුළුවන් කෙලින් ඉරි. ඉතින් අපිට pen tool එකෙන් curve ඉරි විදිහට අඳින්න පුළුවන්කම තිබුණාට ඊට වඩා මේකෙන් ලේසියෙන් අපිට කරගන්න පුළුවන්. ඉතින් මේකත් අපිට selection කියන එක දීලා okay කරලා මේ selection එක විදිහට convert කරගන්න පුළුවන්. ඉතින් ඊළඟට තියෙන pen tool එකෙන් වෙන්නේ අපිට මේකේ curve හැඩයට අපිට අපේ path එක අඳ ගන්න පුළුවන් වෙන එක. ඉතින් ඊළඟට තියෙන්නේ add anchor point කියන එක delete anchor point කියන එකයි. ඉතින් මම ඒක ඔයාලට පෙන්නන්න මෙයාගේ නිකන් pen tool එක අරගෙන මේ විදිහට පොඩි path එකක් ඇඳ ගන්නවා. ඉතින් අපි මුලින්ම මෙතනින් add anchor point tool කියන එක අරගමු. ඉතින් මේ anchor point එක කියන්නේ මේ තියෙන පොඩි නිල් පාට වගේ තියෙන dot එකක් තමයි anchor point එක කියන්නේ.
ඉතින් අපිට මේ add anchor point කියන එක tool එක ගත්තට පස්සේ අපි මේ anchor point එක නැති තැන් වලට මේ ක්ලික් කරලා පස්සේ එතෙන්ට අපිට මේකේ අලුතෙන් anchor point එකක් ගන්න බලා ගන්න පුළුවන්. ඉතින් එතකොට අපිට ඒක මේ විදිහට move කරන්න පුළුවන්. දැන් අපිට කලින් මේ තියෙන මේ මැද තියෙන ඉර move කරන්න බැරුවන් තිබ්බේ. දැන් අපිට මේකේ anchor point එකක් දාගත්තා පස්සේ ඒකත් මේ විදිහට move කරන්න පුළුවන්. ඉතින් ඊළඟ තියෙන delete anchor point කෙනෙක් අපිට මේ anchor point එක delete කරගන්න පුළුවන්. ඉතින් එයාගෙන් තමයි අවසානට මේ convert point tool කියන එකෙන් දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙන මේ අපි ඇඳලා තියෙන anchor point එකේ දෙපැත්තෙන් පොඩි බෝල දෙකක් තියෙනවා. ඉතින් ඒකෙන් තමයි අපි මේ curve එකක් වගේ adjust කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ curve එක ඕනේ නැහැ කියලා හිතනවා නම් අපි මේ anchor point එකට එක සැරයක් click කරලා අපිට අපේ තිබ්බ curve එක අයින් වෙලා සාමාන්‍ය anchor point එක විදිහට වෙනස් වෙනවා. ඉතින් ඒ වගේ තමයි මේ tool එකෙන් ඔයාලට මෙයාගේ සාමාන්‍ය anchor point එකක් තියෙනවා curve එකක් විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මේකෙන් මේ විදිහට තමයි pen tool එකෙන් අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට මේක මොකක් හරි ඔයාලා background remove කරන අවස්ථාවේදී ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. මොකද ඔයාලට ඒතකොට අපේ image එක zoom කරලා පොඩ selection එකක් ඇඳලා ඔයාලට හොඳ result එකක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි ඊළඟට shape tool එක ගැන කතා කරමු. ඉතින් ඔයාලට මේකේ උඩ rectangle එක icon එකෙන් තමයි මේ shape tool එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලා මේ tool එක right click කරලා පස්සේ ඔයාලට මේ round ත්‍රිකෝණ වගේ shapes ගොඩක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට මේකෙන් shape එක ඇඳ ගන්න කරන් තියෙන අවශ්‍ය මෙයාගේ තියෙන දැන් rectangle එක නම් උදාහරණයක් විදිහට ගන්න. ඒ tool එක අරගෙන මෙයාගේ rectangle එක අපිට සාමාන්‍යයෙන් ඔයාලා word powerpoint වල අඳිනා වගේ මෙයාගේ අපිට නිකන් drag කරන් ගිහලා අඳ ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ වලට පේනවා දැන් අපේ සාමාන්‍ය අලු පාට වර්ගයක් තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් අපි දැන් බලමු මේකේ stroke එක මේකේ තියෙන fill වල තියෙන color එක වෙනස් කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒකට වලට කරන් තියෙන මේ උඩින් තියෙන මේ අපේ තියෙන option වලින් fill කියලා තියෙන color එක වෙනස් කරලා ඊට පස්සේ අපිට මේ තියෙන අපේ rectangle එකගේ අපේ අනික shape එකේ තියෙන color එක වෙනස් කරන්න. ඉතින් ඔයාලට මේකට color එකක් ඕනේ නැත්නම් මෙන්න මෙතන වගේ සුදු පාට background එක රතු ඉරකින් කපලා වගේ තියෙන no color කියන බටන් එක බන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති ඇතුළේ fill වෙලා තියෙන එකක් නැතුව ගියා. ඉතින් ඊළඟට stroke කියන එක එන්නේ ඔයාලගේ shape අපි අඳග shape එක වටේට තියෙන line එක මොන පාටද එන්න ඕනේ කියන එක. මම මේ විදිහට කළු පාට select කරගන්නවා. ඉතින් ඔයාලට මෙතන ඔයාලා කැමති පාට select කරලා නැත්නම් මෙන්න මේ color pick කරන තියෙන තැනට අරගෙන ඔයාලට අවශ්‍ය color එක select කරගන්න පුළුවන්. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් නේ ඔයාලා recent පාවිච්චි කරගත්තු colors ටික විතරයි. ඉතින් ඊළඟට මේ ඔඩි අපි මේ drop down එක මෙතන තියෙන මේ pixel 1යි කියලා තියෙන එක හැපැයි තියෙන drop down එක click කරලා පස්සේ ඔයාලට මේ අපි මේ තියෙන stroke එකේ ප්‍රමාණය වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඊළඟට ඊට හැපැත්තෙන් තියෙන drop down එක click කරලා පස්සේ ඔයාලට මේ stroke එක එන්න ඕන විදිය වෙනස් කර කියන්නේ ඔයාලට කඩේරි විදියට එන්න ඕන dot dot විදියට එන්න ඕන කියලා select කරගන්න පුළුවන්. ඉතින් මම මේක තනියරක් විදියට select කරගන්නවා. ඉතින් ඊට පස්සේ බලමු අපේ මේ තියෙන rectangle එකේ මුළු හතර round කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඒකට ඔයාලට කරන් තියෙන්නේ මේ rectangle එකේ මේ මුළු වලින් තියෙන මේ dot හතරෙන් එක dot එකක් ඔබාගෙන මෙයාගේ ඇතුල් පැත්තට ඇදගෙන එන්න. ඉතින් ඒතකොට වලට පේන නැති අපේ තියෙන shape එක ඇතුළට round වෙන්න ගත්තා. ඉතින් ඒ විදිහට තමයි අපි මේ rectangle tool කියන එක පාවිච්චි කරන්නේ. ඉතින් ඒ විදිහටම ඔයාලට ඉතුරු මේ තියෙන ellipse tool triangle tool වගේ තියත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට මේ custom shape tool කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඔයාලට මේ custom shape tool කියන එක දැම්මට පස්සේ ඔයාලට මෙතන උඩින් මෙයාගේ මේ නිකන් shape කියලා පොඩි රූපයකට එක drop down එකක් click කරන්න තියෙනවා. ඒකෙන් ඔයාලට custom shape select කරගන්න පුළුවන්. ඒක ඔයාලට wild animals, leaves, ඊට පස්සේ birds, flowers වගේ පොඩි categories හතරක් තියෙනවා. ඉතින් මෙතන wild animal කියලා එක අරගෙන මේකේ ඉන්න අලියාගේ රූපය select කරලා මෙයාගේ අපි ඇඳගෙන යද්දී ඔයාලට පේන නැති අපේ දැන් තියෙන layer උඩ අලියෙක්ගේ රූපයක් ඇඳුණා. ඉතින් ඒ විදිහට තමයි මේ අපේ custom shape tool කියන එක තියෙන්නේ. ඉතින් ඔයාලට සත්තුන්ගේ රූප වල අමතරව මෙතනින් ගස් වගේ දේවලුත් ඇඳ ගන්න පුළුවන්. දැන් ඔයාලට පේන නැති මෙතනින් පොල් ගහක් ඇඳලා පෙන්නනවා. ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙන්න. අපි තවත් මේ වගේ ටියුටෝරියල් වීඩියෝ එකකින් හමු වෙමු.